කෙනෙක් ළඟ තියෙන අදහස සැබෑ කරගන්න අවශ්‍යම දෙයක් තමයි තමන් ළඟ තියෙන අදහස තවත් කෙනෙක්ට ඉතාමත් සරලව පැහැදිලිව කියන්න පුළුවන් හැකි. අද අපි ඇවිත් තියෙන්නේ ස්පාක් අවසන් 30 දෙනාගේ වටේට. අපි බලමු අද දවසේ උන්ගේ සූදානම බලාපොරොත්තු මොන වගේද කියලා. අද මේ හැමෝම ඉන්නේ තමන්ගේ පපුව ගැහෙන සද්දේ මටත් ඇහෙන තරම් ටෙන්ෂන් එකක. ඉතා ඉතින් බයයි 10 දෙනා අතර තේරීමේ අද දවසේ තියෙන්නේ. අද ප්‍රසන්ටේෂන් එකක් තියෙන අපිට කරන්න. ඉතින් තවත් දෙන්නෙක් ඉන්නවා අපි කතා කරලා බලමු ඒගොල්ලෝගේ අදහස මොන වගේද කියලා. මොකක්ද ඔයාලා ඉදිරිපත් කරන අදහස? දූරියන් නැට වලින් චිප්ස් එකක්. ඉදිරිපත් කරන්න අද දවසේ සූදානම කොහොමද ඔය දෙන්නගේ? හොඳයි හොඳට සූදානම් වෙලා ආවා. රිලැක්ස් එකේ හොඳට ඉදිරිපත් කරලා යනවා. It helps people to elevate their lifestyle, elevate their habits, because they have bad habits, most of them they do, and they have low self-esteem, low self-confidence, anxiety, mental issues. Those are the problems I'm going to solve. අම්මටත් මුලින්ම කිව්වද අදහස ගෙදරදී? මුලින්ම කිව්වේ ඉස්කෝලේ ටීචර් තමයි. මේක තමයි පළවෙනි entrepreneurship මේ ජර්නි එක පටන් ගන්න එතනින්. මේක නම් දැන් පුංචි. ඒ තරම් සූදානම් වුණ තරංකරුවන් විනිශ්චය කරන්න ඉන්න විනිශ්චය මණ්ඩලය ගැන අදහසුත් අපි බලමු. ව්‍යවසායකත්වයේ මතින් තමයි රටක් දියුණු තත්ත්වයට පත් වුනේ. ඉතින් අද අපි දැක්කා මේ වෙලාවේ O level A level මේ දරුවෝ ඒගොල්ලන්ගේ ලොකු අයිඩියාස් තියෙනවා. මම දැක්කේ ඇත්තටම චූටි පැලයක් අද දළුලනවා වගේ. මේ තරංකරුවන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මේ දරුවන්ට හොඳ ඔපචුනිටි එකක් ලබා දීලා තියෙනවා මේ ප්‍රොජෙක්ට් එකෙන්. ඉතින් මෙයාලා ඉතාමත්ම හොඳ විදියට ඒ මම ප්‍රසන්ට් කරා. ඉතින් මම අනිත් දරුවන්ටත් කියන්න කැමති මේ වගේ ඉනිෂියේටිව් මොනවා හරි ඔපචුනිටි එකක් ලැබුණොත් අනිවාර්යෙන් මේකට සහභාගී වෙන්න. ඒ මම එකතු වෙන්න හොඳ අනාගතයක් තියෙනවා. දැන් ගියාට පස්සේ මොකද? දැන් ගිහිල්ලා එනකොට මොකද ඔයගොල්ලන්ට දැනෙන්නේ? හොඳයි ප්‍රසන්ට් කරලා ආවා. කට්ටිය කිව්වා හොඳයි කියලා ප්‍රොඩක්ට් එක. සුපර්. අතන හොඳ රහක් තියෙන ප්‍රොඩක්ට් එක. මේ මොනවද කියන්නේ? කෙසෙල් නූල් වලින්. ලොකු ටෙන්ෂන් එකක හිටියා. ඒ වුණාට ඇතුළට ගියාට පස්සේ නම් ටෙන්ෂන් එක නැතුව ගියා. අවසන් වටේට තේරීපත් වුණ 30 දෙනාගේ බිස්නස් පිචින් අද මෙම ස්ථානයේදී පැවැත්වුණා. මොවුන්ගේ අදහස් ජාතික වේදිකාවක අගයන්න සූදානම්. අදට සමුගන්න ඔබෙන් ජය වේවා.